වර්තමානයේ රජයක් විදිහට මේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශාල හඬක් නගනවා. පාලනය කරන්න විවිධ වැඩපිළිවෙලක් යනවා. විශේෂ වැකියකුත් තියෙනවා. මේක ගැන ඔබේ මතවාදය මොකක්ද? මෙමයි. දැන් ඕනෑම රජයක ඒ මොහොතේ බලයේ තියෙන රජයේ දැවැන්ත වගකීමක් තමයි ඒ රටේ ප්‍රජාවේ මද්‍රව්‍ය භාවිතය අඩු කරන්න, එක්කෝ ඒ ජාවාරමේ බලය අඩු කරන්න සහ විශේෂයෙන් තරුණයෝ ශිෂ්‍යෝ දරුවෝ මේකෙන් බේරගන්න වැඩපිළිවෙලක් කරන එක අතිශයින් වැදගත් සහායක රජයක වගකීමක්. මම හිතන්නේ ඒකට හැමෝගෙම සහයෝගයක් දෙන්න ඕනේ. විශේෂයෙන් වෘත්තිකයන්ගේ පැත්තෙන් සහයෝගයක් දෙන්න ඕනේ. මහජනයාගේ පැත්තෙන් සහයෝගයක් දෙන්න ඕනේ. එතකොට එහෙම වැඩපිළිවෙලක් ඉස්සරහට යවන එක වගකීමක් වගේම සාමූහික කාර්යභාරයක්. ලෝකෙත් ඇත්තටම අද හුඟක් වෙලාවට පිළිගන්න එක තමයි එහෙම වැඩපිළිවෙලක් යන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක වීමක් බලන්න ඕනේ. ඒක අතිශයින්ම වැදගත් වැඩසටහනක් අපි මේ දරුවෝ බේරගන්න එක පැත්තෙන් බැලුවම. හැබැයි දැන් මේ කතා කරන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ගැන විතරක්ද කියන ප්‍රශ්න පැනලා ගෙනවා. විෂ මත්ද්‍රව්‍ය කියලා තමයි මේ ස්ලෝගන් එක තියෙන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒක අපි හොයලා බලන්න ඕනේ. ඇත්තටම එතන විද්‍යාත්මක පදනම ගත්තොත් ලෝකේ දැන් කියන්නේ මේ මත්ද්‍රව්‍ය නීති විරෝධීද නීත්‍යානුකූලද එහෙම නැත්නම් විෂ මත්ද්‍රව්‍යද එසේ නොවන මත්ද්‍රව්‍යද කියලා වෙන් කරලා මේ ද්‍රව්‍ය පාලනය කරන්න බෑ කියන එක විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා. ඒකට හේතු කීපයක් තියෙනවා. මම ඔබට ලංකාවේ උදාහරණයක් දුන්නොත් දැන් ගත්තොත් අන්තරායකර ఔෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තා ගත්තොත් ඒගොල්ලන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට ඔය විෂමද්‍රව්‍ය කියන ඒවා බීලා පුනරුත්ථාපනය වෙන්න ආපු අයගේ හිස්ටරි එක ඉතිහාසය ගන්නවනේ. ඒ සියලු දෙනාගේම වගේ ගත්තොත් ඇත්තටම එහෙම රිසර්ච් අඩුයි 99%ක් නෙමෙයි 100%ක්ම පාහේ ඊට පෙර ඔය විෂ නොවන මත්ද්‍රව්‍ය කියලා හදාගෙන තියෙන ඒවා භාවිතා කරපු අය. විශේෂයෙන්ම දුම් වැටි තියෙනවා. එතන මධ්‍යසාර වර්ග ගොඩක් තියෙනවා. එතකොට ඒ වයින් තමයි අනිත් ඔය අපි භයානකයි හෝ විෂ මත්ද්‍රව්‍යයි කියන ඒවට තරුණයෝ එක්කෝ භාවිතා කරන අය ගිහිල්ලා තියෙනවා. ඉතින් එතෙන්දි පොඩි ගැටලුවක් තියෙනවා ඇත්තටම. මේක අර විෂ මත්ද්‍රව්‍යයට සීමා නොවි. එක්ක මේ මත්ද්‍රව්‍ය කියන එකේ ගත්තොත්. එක්කෝ දැන් අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා alcohol, tobacco and other drugs කියලා. ඒ කියන්නේ මද්‍යසාර දුම්කල ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය. අන්න එහෙම යෙදුමක ගියා නම් මං හිතන්නේ මේ පැටලිල්ල අඩුයි. මොකද නැත්නම් දැන් ඔබ ඇහුවා වගේ දැන් ලංකාවේ ඉන්න කෙනෙකුට පුරවැසියෙකුට විශේෂයෙන් දරුවෙකුට උනත් හිතෙන්න පුළුවන්නේ ඉතින් විෂ නොවන එකක් නම් ගැටලුවක් නැහැ. සහ අනවශ්‍ය ගැටලුවක් එනවා. එතකොට දුම් වැටි විෂද නැද්ද? වයින් විෂද නැද්ද? බියර් විෂද නැද්ද කියලා. දැන් අත්ත අලුත් ලෝකේ දත්ත වාර්තා අනුව පැහැදිලිවම කියනවා මධ්‍යසාරයටත් ඇත්තටම ඒක පැහැදිලිවම ගත්තහම විෂක් සහ ඒකේ සීමාවක් කියන්න බෑ. ඉස්සර තිබුණා එහෙම එකක්. දැන් එහෙම එකක් නෑ. දුම් වැටිය පැහැදිලිවම ඉතුරු මත්ද්‍රව්‍ය වලට මේ ගේට්වේ ඩ්‍රග් එකක් හැටියට දොරටු මත්ද්‍රව්‍යයක් හැටියට භාවිතා වෙනවා. ඒ නිසා විද්‍යාත්මක පදනම තමයි අනුමත කරලා තියෙන සියලුම ඒ රටේ තියෙන දුම්වැටි මද්‍යසාර ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය සමස්තයක් හැටියට පාලනය කරන සමස්තයක් හැටියට අඩු කරන වැඩසටහන ගිය තැන්වල තමයි දේවල් සාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ පදනමේ යනවා නම් මේක සාර්ථක වෙනවා. තවත් දකින්න දෙයක් තමයි සමහරු මේක මේ භයානකකම විවිධ විදිහට වර්ග කරනවා. කොහොමද මේ භයානකකම මනින්නේ නැත්නම් මැනලා තියෙන මින්ම මොකද්ද? හුඟක් වෙලාවට අපිට පේන්නේ ඔය දැනට යන භයානකකම ඇත්තටම මාධ්‍ය වලින් හදපු එකක් වෙන්න පුළුවන්. ජනවහරෙන් හදපු එකක් වෙන්න පුළුවන්. දැන් අදටත් ගත්තොත් අතිශයින්ම භයානක මත්ද්‍රව්‍ය ලංකාවේ තියෙන. ඒ කියන්නේ අපේ මින්ම ගත්තොත් වැඩියෙන්ම මිනිස්සු අකාලේ මිය යන, වැඩිම ලෙඩ රෝග සංඛ්‍යාවක් හදලා තියෙන සහ පෞල් සහ භාවිතා නොකරන අයටත් ප්‍රශ්න ඇති කරන ඒවා තමයි එකක් දුම්වැටි අනිත් එක මද්‍යසාරය. ඒතර භයානක බවින් ගත්තොත් ඒ දෙක ඉතාම ඉහළින් තියෙනවා. භාවිත කරන ප්‍රමාණය ඊට වඩා අඩු නිසාත් විශේෂයෙන් නීති විරෝධී වීම තුළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට තියෙන බය නිසාත් අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය අතරම නරකයි හොඳ නෑ සහ ඒකේ ලොකු ගැටලුවක් තියෙනවා. නමුත් සාපේක්ෂව භයානක බව ඒකේ අරකට සාපේක්ෂව ටිකක් අඩුයි. ඉතින් ඒ නිසා ඒ බෙදීම මම හිතන්නේ විද්‍යාත්මක බෙදීමක් නොවේ.
මේකේ වගකීම ඍජුව මාණ්ඩුවට විතරක්ද තියෙන්නේ නැත්නම් වෙන අයට මේකේ වගකීම පැවරෙනවද? පැහැදිලිවම වෙන අයට මේකේ වගකීම පැවරෙනවා. උදාහරණයක් හැටියට අපි පටන් ගත්තොත් විශේෂයෙන් කුඩා දරුවෙක්ගේ ආකල්ප වර්ධනය සිදුවන කාල සීමාව අම්මා තාත්තා එක්ක පවුලේ ඉන්න කාලේ ඊට පස්සේ පාසල යන්න ගියාට පස්සේ පාසල මේ වගේ එතකොට දෙමව්පියන්ට කාර්යභාරයක් තියෙනවා. ගුරු මහත්මින්ට කාර්යභාරයක් තියෙනවා. සමාජයේ ඉතුරු අයට විශේෂයෙන් මාධ්‍යවලට දැවැන්ත කාර්යභාරයක් තියෙනවා. ඔබ සඳහන් කරා වගේ අනවශ්‍ය කුතුහලයක් අනවශ්‍ය ආකර්ශනීය බවක් ඇති කරන යෙදුම් සහ වචන පාවිච්චි කරලා අර ඒකට මේ නිකන් කුතුහලය දනවන මට්ටම අඩු කරලා ඒකේ ඇත්ත ස්වභාවය එක්ක ඒක වාර්තා කරන එක මාධ්‍යවල වගකීම. එතකොට මේක සියලු රටේ පුරවැසියෝ මොන මට්ටමේ මොන වයසක මොන ආගමක මොන කුලයක හිටියත් මේක හැමෝගෙම කාර්යභාරයක්. හැබැයි වැඩි වගකීම හැම විටම යනවා බලේ ඉන්න රජයට. මොකද නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නිවැරදි මඟ පින්වීම කරලා ඒ ප්‍රතිඵල නෙලන්න පුළුවන් බලය තියෙන ඔවුන් සතුව නිසා.